ආයුබෝවන් හැමෝටම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවාරේ දෙහිඵලදාව ලබා ගන්න කොහොමද කියලා. අවාරේ දෙහිඵලදාව අපි ලබා ගත්තොත් එකවර ලොකු මුදලක් අපිට ලබා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අවාරේ කියලා දෙහිවලට කතා කරන්නේ 10 වෙනි මාසේ. 9 මාසේ නෙවෙයි 10 වෙනි මාසේ තමා දෙහි මිල හොඳටම යන්නේ. ඒ කියන්නේ කොහෙවත් දෙහි හැදෙන්නේ නැහැ. එම නිසා 10 වෙනි මාසයේ ඇතුළත දෙහිඵලදාව ලබා ගන්න අපි කරන්න ඕනි වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල මම එකින් එක ඔයාලට කියලා දෙන්නම්. අවාරේ අපි ගස් පෝෂණය කරලා ගෙඩි ලබා ගත්තොත් එක ගහකින් කිලෝ 20ත් 25ත් ඊට වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ ගාන කිලෝ 20ත් 25ත් අතර ප්‍රමාණයක් අපිට ඵලදාව ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඵලදාවේ මිල කියන්නේ කිලෝ එකක මිල රුපියල් 17 1500ත් අතර මුදලකට තමා යන්නේ. අපි හිතමු කිලෝ 20ක් ගහක ඇදුනොත් රුපියල් 1000 ගානේ ගියොත් එක ගහකින් රුපියල් 20000ක මුදලක් අපිට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙහිවලට අනිත් භෝගවලට වගේ ගොඩක් රෝග අඩුයි. රෝග කියන්නේ පලිබෝධ හානිය අඩුයි. වන සතුන්ගේ හානිය අඩුයි. ශ්‍රීලවුන්ගෙන් ගෙඩි කඩාන කන්නේ. අලි කියන්නේ අලි ගැටලුව කියන්නේ කෙසෙල්ලේම හැදුවොත් අලි පෙරලන් කඩන් කනවා. කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල නම් එහෙමයි. ශ්‍රීලවුන්ගේ හානිය අඩුයි. දඬු ලේන කියන්නේ එහෙම සත්තුන්ගේ හානියක් කොහොමත්ම නැති තරම්. පොඩි හානි තියෙනවා. ඒකට ඒක මේ ලොකුවට දැනෙන්නේ නැහැ. අපිට ඒක පාලනය කරගන්න පහසුයි. පාලනයක් කරන්න දෙයක් නැති තරම්ම අපිට අර මේ ගහට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න විතරයි තියෙන්නේ. අවාරේ දෙහි ඵලදාව ලබා ගන්න අපි මුලින්ම කරන්න ඕනේ වර්ෂා කාලයේ ආරම්භ වෙලා අවසන් වෙනවා. ඊට පස්සේ ඉඩෝර කාලය වැහි නැති කාලය ලැබෙනවා. වර්ෂා කාලයේ අවසන් වුණාට පසුව අපි දෙහි ගස් වලට වතුර දාන්නේ නැහැ. කඩින් කඩ අතරමැද වැහි යනවා. එම හේතු නිසා දෙහි ගස් මැරෙන්නේ නැතුවත් පවතිනවා. එම නිසා අපි වතුර දාන ජල සැපයුමක් සිදු කරන්නේ නැහැ. එහෙම ටික කාලයක් යනකොට සාමාන්‍යයෙන් අපි වතුර ගහන්න පටන් ගන්න ඕන කියන්නේ ගහ පෝෂණය කරන්න පටන් ගන්න අපි 7 වෙනි මාසය වගේ. ඒ කියන්නේ ජූලි මාසය වගේ තමයි අපි ගහට පෝෂණය අවාරේ ගෙඩි ලබා ගන්න, ගහ පෝෂණය කරන්න, ගහට සාත්තු කරන්න පටන් ගන්න අපි 7 වෙනි මාසේ. 7 වෙනි මාසයේ මුල 6 වෙනි මාසයේ අවසාන හරියවත් කමන්නේ නැහැ. නිසා අපි මුලින්ම කරන්න ඕනේ ගහට ජල සැපයුම නැති කරන්න ඕනි වෙහි කාලේ අවසන් වෙනවත් එක්කම. එහෙම කරපුවාම ගහේ කොළ මැලවෙනවා. ගහේ කොළ මැලවෙනවා. ඊට පස්සේ ගහේ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ගස්වල කොළ මැලවෙලා ගිහිල්ලා තියෙන්නේ. ගහේ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ ගහ බලාන ඉන්නවා වර්ෂාව වතුර ලැබෙනකම්. අපි ඒකට කියන්නේ ගහට පීඩනයක් ලබා දෙනවා. ගහට ඒ පීඩනයේ ඉඳලා වතුර සහ පෝෂණය ලැබුණාම එයාලා හිතනවා හරි දැන් කාලෙකින් පස්සේ මට අවශ්‍ය දේවල් ලැබුණා. මම එම නිසා මගේ අනාගත පරපුර මම බිහි කරන්න ඕනේ.
ඉක්මන් කරලා කියලා බිහි කරන්න ඕනි කියලා එයාලා ඉක්මනට මල්පල දාව අපිට ලබලා දෙනවා. ගහට පොහොර සහ ජලය ලබා දීමට ප්‍රථමව අපි ඒ ගහ අවට හොඳට සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. කුණ්ඩොඩු අයින් කරලා ඒ අවට ඊටාම පිරිසිදුව පවත්වා ගන්න ඕනේ. ඒ වගේම තමයි ගහේ වැඩෙන අනවශ්‍ය අතු ඒ කියන්නේ දියරෙකිලි ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගෙන තියෙනවා. ඊට අමතරව ගස්වල වැවෙනවා පිලල් කියලා අතු වර්ගයක්, පැලෑටියක්. එම පිලල් අතුද අපි ඉවත් කරගන්න ඕනේ. ඉන් අනතුරුව තමයි අපි පොහොර සහ ජලය යොදන්න ඕනේ. දැන් මේ පේන විදිහට දැන් මම මේකට වතුර ගහලා තියෙන්නේ, ජලය සපයලා තියෙන්නේ සහ පොහොර යොදලා තියෙන්නේ. මේ ගහ වටේට අඩි 3ක් දෙකමාරක් 3ක් විතර දුරින් වලල්ලක් ආකාරයට ගහේ මුල් වලට හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන්න තමයි පොහොර යොදන්නේ. මේකට යොදන පොහොර වර්ග විදිහට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පොහොර MOP, TSP සහ යූරියා සහ සුද්ධ පෝෂක යොදන්න පුළුවන්. සාමාන්‍යයෙන් MOP, TSP, යූරියා අනුපාත විදිහට ගත්තොත් MOP 2යි, TSP 2යි, යූරියා 1යි. ඒ ආකාරයට යූරියා අඩු වෙන්න අපි පොහොර මිශ්‍රණය සකසා ගන්න ඕනේ. පොහොර යොදා දවස් 3කට පසුව තමයි අපි ජලය සපයන්නේ. නොකඩවා දින 7ක් පමණ ගහේ තෙතමනය රඳවා ගන්න ඕනේ එක දිගටම. ඉන් අනතුරුව සතියක් හමාරක් විතර යනකොට මල් ඵලදාව අපිට ලැබෙනවා. ඉන් අනතුරුව අපි ඒකාකාරීව ජල සැපයුම ගහට ලබා දෙන්න ඕනේ. නැතිනම් මල් සහ මල් වලින් හටගන්නා දෙහි පොඩි ගැට හැලෙන්න පුළුවන්. මම සඳහන් කළ ආකාරයට 6 වෙනි මාසේ අවසාන හරියේ 7 වෙනි මාසේ මුල් හරියේ ගහට ඒ අවශ්‍ය ජලය සහ පොහොර ලබා දී ඔබටත් පුළුවන් තා හොඳ අස්වැන්නක් ලබා ගන්න. සාමාන්‍යයෙන් 7 වෙනි මාසේ වතුර ගහපුවාම සාමාන්‍යයෙන් මාස 3මාරක් විතර යනවා ගෙඩි පළදාව ලැබෙන්න පැහිලා. කියන්නේ 10 වෙනි මාසේ මැද හරියට වගේ අපිට අදාළ අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඊටාම ඉහළ මිලකට රුපියල් 17,500ත් අතර මිලකට කිලෝ එකක් අපිට අලෙවි කරන්න පුළුවන්. ඔයාලගෙත් ගෙවත්තේ ඇති දෙහි පැලයක් හෝ වේවා ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඉහත කී ආකාරයට පෝෂණය කර බලන්න. ඔබටත් හොඳ මුදලක් ආර්ථිකමය වාසියක් ලබා ගන්න හැකි වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපිත් එක්ක රැඳිලා ඉන්න අතරතුර තවත් කෙනෙකුට මෙම වීඩියෝ එක දැක ගන්න. ෂෙයා කරන්න අමතක කරන්නත් එපා.